එක වහිතන්න වට ලීස් කළ වාහනයක් ගන්න ඕනේ. ඉතින් ඉස්සල්ලාම ලීසින් කම්පැනි එකට ගිහිල්ලා එයාලා දෙන කොන්ට්‍රැක්ට් එක ගන්න නැතුව කම්පැනි කීපයකට ගිහිල්ලා කෝඩ්ස් අරගෙන මේවා කම්පෙයාර් කරලා ඔයාට වඩා හොඳම ප්‍රතිලාභ හම්බෙන ලීසින් එක මොකක්ද කියලා තීරණය කරලා ඒක ගන්න එක අන්න ඔයාට අවශ්‍ය වෙනවා අවිධිමත් අධ්‍යාපනය. දෙවෙනි එක ඔයා වාහනේ ගමනක් යද්දී මග නැවතුනොත් ටයර් එකක් මාරු කරගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් මුදල් ආයෝජනය කරන්න යද්දී වඩාත් වැඩිම ප්‍රතිලාභ හම්බෙන account එක මොකද්ද? ඒකේ තියෙන drawbacks මොනවද? නැත්නම් ගෙදර කවුරුත් නැති වෙලාවක කැම වෙලක් හදාගන්නේ කොහොමද? මේවා ඉස්කෝලේ ඉගෙන ගන්නෙත් නෑ, උගන්වන්නෙත් නෑ. අපට ඉස්කෝලේදී කියලා දුන්නට නිව්ටන්ගේ නියම හෝ නැත්නම් ශේෂ පත්‍රයක හරබැර දෙපැත්ත බැලන්ස් කරන්නේ කොහොමද කියලා අපිට ජීවිතේ ප්‍රශ්නයක් ආවම එහෙම නැත්නම් අපේ ව්‍යාපාරේ ඉස්සරහට කරගෙන යන්න රැකියාවෙන් ඉහළටම යන්න මම මේකෙන් කියන්නේ පාසලේදී ලබන විධිමත් අධ්‍යාපනය වැඩක් නැහැ කියන එක එහෙම නෙමෙයි. අධ්‍යාපනය අපිට ඈතට පියාඹල යන්න අත්අඩු දෙනවා කියන එක තදින්ම විශ්වාස කරන කෙනෙක් මම. මේකේ මගේ පොයින්ට් එක තමයි අධ්‍යාපනයේ විවිධ පැතිකඩ තියෙනවා. පොතේට පතට විතරක් සීමා වෙලා ජීවිතේ ප්‍රැක්ටිකල් පැත්ත අතාරින්න එපා. තව එකක් තමයි ඩිස්පියුට් එකක්. හිතන්න මාර්ග අනතුරක් වගේ වාහනේ පාරේදී හැප්පුණා. එහෙම නැත්නම් අසල්වැසියෙක් එක්ක වගේ වැටේ ප්‍රශ්නයක්. මෙතනදී ආගියුමන්ට් එකට යන එක ස්වභාවිකයි. ඒක වැරදි දෙයක්වත් නෙමෙයි. හැබැයි එතනදී ඔයාගේ මතේ හරියට ඉදිරිපත් කරලා රණ්ඩු වෙන්නේ නැතුව, පරුෂ වචන කියන්නේ නැතුව, ගහ ගන්න නැතුව, පොලිසියට යන්නේ නැතුව ඒක සම්මතයකටපත් කරගන්න හැකියි. ඔයාගේ බිරිඳ, එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, බෝයිෆ්‍රෙන්ඩ් මේ අයට රෙස්පෙක්ට් කරලා කොහොමද සාර්ථකව රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්නේ? ඒවා ඉගෙන ගන්න බෑ ඉස්කෝලේ. ඒවා තමයි ඉන්ෆෝමල් එඩියුකේෂන් එකෙන් අපිට හම්බෙන දේවල්. ඔයා වැඩ කරන ආයතනේ ඔයා ප්‍රොමෝෂන් එකකට සුදුසුයි. හැබැයි කොහොමද ආයතන ප්‍රධානීන්ට ගිහිල්ලා ඔයාගේ කතාව ස්ටෝරි එක සරලව කෙටියෙන් නමුත් සිත් ගන්නාසුළු විදියට ඉදිරිපත් කරන්නේ?